إن الحمد لله نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلله فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن سيدنا وشفينا ومولانا محمدا عبده ورسوله صلى الله على سيدنا محمد وعلى آله وأصحابه وسلم تسليما كثيرا كثيرا أما بعد فيا عباد الله أوصيكم ونفسي أولا بتقوى الله إن الله تعالى يحب المتقين فاتقوه حيثما كنتم ولا تبغلوه بامتثال نواهيه واجتنب بأمره وعدوان حدوده والله تعالى يقول وهو أصدق القائلين فإذا قرأت القرآن فاستعذ بالله من الشيطان الرجيم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وسارعوا إلى مغفرة من ربكم وجنة أرضها السماوات والأرض أعدت للمتقين الذين ينفقون في السراء والضراء والكاظمين الغيظ والعافين عن الناس والله يحب المحسنين صدق الله العظيم وقال نبينا صلى الله عليه وسلم طوبى لمن وجد في صحيفته استغفارا كثيرا أو كما قال عليه الصلاة والسلام මෙලොවට සියලුම ජීවිතේ තජීවිතේ අපි දන්නා සියල්ලක් නොදන්නා සියල්ලක් සියල්ලම මවා සියල්ලම පරිපාලනය කරන්නා වූ සියලුම දෙනාටම පරමාධිපති වූද සර්වාධිපති වූද අල්ලාහ් සුබ්හානහු වතාලා හට සියලුම ප්‍රශංසාවන් හිමි වේවා අල්හම්දුලිල්ලාහ් සියලුම නබිවරුන්ට නායකයානන්ද සියලුම රසූල් වරුන්ටද නායකයානන් වන අවසාන උම්මතය නොහොත් අවසාන සමාජය වන අප සමාජයටද ආදරණීය නබිවරයාණන් රසූල්වරයාණන් වන හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට එතුමාව අනුගමනය කරමින් අද ජීවත් වුණු සහාබාවරු මුස්ලිම්වරු මුස්ලිම්වරු අද ජීවත් වෙමින් සිටින මුස්ලිම්වරු මුස්ලිම්වරු මින් මත්තට ජීවත් වෙන මුස්ලිම්වරු මුස්ලිම්වරු සියලුම දෙනාටත් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ශාන්තිය සමාදානය සිදු වේවා. ශ්‍රේෂ්ඨ වූ සුකුරාදා දිනයේදී අල්ලාහ් තාලා විසින් අනිවාර්ය කරන ලද්දා වූ ජුම්මා සලාතේ කිරීම සඳහා ඔහුගේ මාලිගාවට එක්රොක් වී තිබෙන සහෝදරවරුන් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ කුර්ආනයේ මගින් සහ හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ජීවන චර්යාව මගින් මොනියම් දේවල් කරන්න කියලා අපි ඔයගලන්ට අනතර තිබෙනවාද? ඒ දේවල් ඉතාමත්ම ඉක්මනින් ඉටු කරන ලෙස මොන දේවල් කරන්න එපා කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා අපි ඔයගලන්ව වළක්වා තිබෙනවාද? ඒ දේවල් වලින් ඉතාමත්ම ඉක්මනින් වැළකී සිටින ලෙස ප්‍රථමයෙන්ම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ගැටෙක් වුණු මට ඉන්පසු ඔබ සියලුම දෙනාට ආදරයෙන් උපදෙස් පතන්න. ආදරණීය සහෝදරවරුනි, මිනිසුන් හැටියට අපි මේ ලෝකේ ජීවත් වෙන අවස්ථාවේදී ඉතාමත්ම පහසුවෙන් කරන්න පුළුවන් සමහර ක්‍රියාදාමයන් තියෙනවා. ඒ වගේම ජීවිතය මුගා කරගන්න අමාරු අපහසු ක්‍රියාදාමයන් රාශියකුත් තිබෙනවා. ආදරණීය සහෝදරවරුනි, අල්ලාහ් සුබ්හානහු වතාලා හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ මාර්ගයෙන් මොන දේවල් කරුත් යහපතක් වේවිද මොන දේවල් කරුත් අයහපතක් වේවිද කියන එක පිළිබඳව අල් කුර්ආනයේ වගේම හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ජීවන චර්යාවන් තුළින් අපිට විග්‍රහ කරලා දීලා තිබෙනවා. සහෝදරවරුනි, සමාජයක් හැටියට ජීවත් වෙන අවස්ථාවේදී ඒ වගේම පෞල් ජීවිතයක් ගත කරන අවස්ථාවේදී මෙතුරන් හැටියට කටයුතු කරන අවස්ථාවේදී පාරිභෝගිකයෙක් හැටියට අපි ඉන්න අවස්ථාවේදී ව්‍යාපාර කරන කෙනෙක් හැටියට අපි ඉන්න අවස්ථාවේදී සමාජයේ එක ස්තරයන් වල එක අවස්ථාවන් වල එක චරිතයන් හැටියට අපි ජීවත් වෙන අවස්ථාවේදී අපට අත්‍යවශ්‍යම නැත්නම් අනිවාර්යයෙන්ම කළ යුතු එක්තරා කටයුත්තක් තිබෙනවා. මුස්ලිම් වරයෙක් නම් ඔහු මුමින් වරයෙක් නම් ඔහුගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන සාධකයක් තමයි සමාජයේ ඉන්න අනිත් මිනිසුන් පිළිබඳව යහපත් ආකල්ප ඇතුව ජීවත් වෙන එක. මිනිසුන්ගේ ජීවිතවල තියෙන අඩුපාඩු අපි දැනගැනීමේ අනතුරුව නැත්නම් ඒවා සොයා යාමේ අනතුරුව මිනිසුන්ව අවතක්සේරුවට පත් කිරීම, ඒගොල්ලන් පිළිබඳව වැරදි අවබෝධයක් සිත තුළ සබාගෙන ජීවත් වීම පිළිබඳව ඉස්ලාම් කවදාවත් මාර්ගෝපදේශයක් ලබා දෙන්නේ නැහැ. යම් අවස්ථාවකදී සමාජයේ යම් කෙනෙක් අඩුපාඩුවක් දැක්කොත් වැරද්දක් දැක්කොත් පිළිකුල් කර යුත්තේ වැරද්ද නිසා ඒ පුද්ගලයා නොවේ කියන එක ඉස්ලාමයේ අපිට ගැඹුරින්ම විග්‍රහ කරලා දෙනවා.
කාගේ සිත් තුළ මෙන්න මේ ගතිගුණ ඇති කරගන්න පටන් ගන්නේද ඒගොල්ලන්ට තමයි හුඟක් විවෘතවම මේ සමාජය ගැන ආදරයක් ඇති වෙන්නේ. මේ සමාජයේ ඉන්න හැම මිනිසෙකුටම කිසිම ભેදයක් නැතුව දුආ ප්‍රාර්ථනා කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ අන්නේ මිනිසුන්ටයි කියන එක අපි අමතක නොකළ යුතුයි. අපේ හිත තුළ යම් පුද්ගලයන් පිළිබඳ වැරදි අවබෝධයක් තිබ්බනම්, වැරදි චින්තනයක් තිබ්බනම්, වැරදි මතයක් තිබුත් ආදරණීය සහෝදරවරුනි, ඔහු ඉදිරියේ අපිට අවංක පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන්නට බෑ. මේ නිසා තමයි ඉස්ලාමයේ කිව්වේ මොහොමඩරේකට තියෙන ලොකුම සලකුණ තමයි, වැදගත්ම සලකුණක් තමයි ඔහු දන්න නොහඳුනන සියලුම දෙනාට පොදුවේ සලාම් කියමයි කියලා. සලාමය කියලා කියන්නේ තාමත්ම ලේසි පාසු දෙයක් නෙමෙයි. අපි එදින දකින අවස්ථාවේදී අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු කියලා කියන මේ ප්‍රකාශය ඉතාමත්ම බරපතලයි කියන එක අපි හොඳින් තේරුම් කරගන්නට ඕනේ. එක මිනිස්සෙක් දිහා බලලා අල්ලාහ් ඔයාගේ ජීවිතේ ශාන්තිමත් භාවයට පත් කරපොදෙන් ඒ වගේම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ රහමතේ බරකතේ ඔබට හිමි වේවා කියලා ප්‍රාර්ථනා කළ යුත්තේ හදවතින්මයි. ඒක රංගනයක් හැටියට කරන්න හැකියාවක් නෑ. මිනිසෙකුට ශාන්තියක් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔහු මේ ලෝකේ ජයග්‍රහණය කරන්න ඕනේ, මරණයෙන් පස්සේ ජීවිතේ ජයග්‍රහණය කරන්නට ඕනේ. ඒක සෙල්ලමක් නෙමෙයි. ඒක හිතට එකඟව පිරිසුදු හදවතින් ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කළ යුතුයි. නොඇතෙන්නට මූලිච්ඡාවට හෝ යම්කිසි රඟදැක්වීමක් උදෙසා සලාමේ කියන්නට බෑ. මේ නිසා තමයි ඉස්ලාමීය නොවන සහෝදරයෙක් අපිට සලාම් කිව්වොත් අපිට වඅලයිකුම් සලාම් කියලා උත්තර දෙන්නට බෑ. ඇයි? ඔහු අල්ලාහ්ව පිළිගන්නේ නැති සහෝදරයෙක්. ඔහු අල්ලාහ්ව පිළිගන්නේ නැත්නම් පරලොව ජීවිතයේ ඔහුට ශාන්තිය අත්වෙන්නේ නැහැ කියන එක අපි දන්නවා. ඒ නිසා මූලිච්ඡාවට රඟපාන හොදේ අපිට කීමට අයිතියක් නැහැ. අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ වහලයික. ඔබටත් එසේම වේවා කියලා කියන්න පුළුවන්. නමුත් සලාම් කියලා කියන්නට බෑ. එසේනම් ආදරණීය සහෝදරවරුනි, අපි සාමාන්‍ය මිනිසෙක් හැටියට සමාජයේ ජීවත් වෙන අවස්ථාවේදී අපි ඕගොල්ලන්ගේ හදවත් කොයිතරම්නම් දුරට පිරිසුදු වෙන්නට ඕනද? කොයිතරම්නම් දුරට ශුද්ධ වෙන්නට ඕනද? මිනිසුන් හැම කෙනාම එකම තරාතිරමේ තියන්නට තරම් අපගේ හදවත කොයිතරම්නම් දියුණු වෙන්න ඕනද කියන එක මේකෙන් අපි තේරුම් කරගන්නට ඕනේ. අපි තුමානම් කියුවා ඛයාමත් දිනේ එන අවස්ථාවේදී ඒකට එක්තරා වූ සලකුණක් තමයි පිරිසකට පමණක් සලාම් කියයි. තමන්ගේ ඥාතීන්ට විතරක්, තමන් දන්න අඳුරන මිනිසුන්ට විතරක්, මිලක් මුදලක් තියෙන මිනිස්සු ඒ උදවියට විතරක්, ඒ වගේම තරුණයන්ට විතරක්, තමන්ගේ ජමාතේ මිනිස්සු තමන්ගේ ජමාතේට විතරක් මේ විදිහට දෙනවා. මේක කියාමත් දිනේ එක්තරා වූ සලකුණක්. ඇයි? ඒගොල්ලන්ට හදවත විවෘත කරගන්න බෑ සමාජයේ ඉන්න සියලුම දෙනා ඉදිරියේ. එනිසා ආදරණීය සහෝදරවරුනි, මේ සමාජයේ හැම කෙනෙක්ම යහපත් ආකල්පයෙන් නිරීක්ෂණය කිරීම, බැලීම අත්‍යවශ්‍ය කටයුත්තක්. මේක හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගාව තිබ්බ අතිශේෂ්ඨ වූ ගතිගුණයක් කියන එක අපි අමතක නොකළ යුතුයි. මේ සමාජයේ ඉන්න කිසිම කෙනෙක්ව තක්සේරු කරන්න, පාපයෙන් තක්සේරු කරන්න අපිට හැකියාවක් නැහැ. ඒ වගේම ඔහුගේ තත්ත්වය අඩාල කරමින් කතා කරන්නට, ඔහුව පහත් හෙලීමට, ඔහුව අවතක්සේරු කිරීමට අපිට හැකියාවක් නැහැ කියන එක අපි හොඳින් තේරුම් කරගන්න ඕනේ. ආදරණීය සහෝදරවරුනි, මේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ධර්මයේ සම්බන්ධ කටයුතු වලදී ඔහු අධ්‍යාපනධාරියෙක් නම්, නැත්නම් ඔහු යම්කිසි ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් නම්, ඔහුගෙන් යම්කිසි රාජකාරියක්, සේවයක් අපි ලබා ගන්න ඕනේ නම්, ඒ නිරීක්ෂණය කිරීම, පරීක්ෂණය කිරීම, සාකච්ඡාවක් කිරීම මේකට අදාළ වෙන්නේ නැහැ. මම කියන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ වූ කරුණු කාරණාවක්. එනිසා ආදරණීය සහෝදරවරුනි, මේ සමාජයේ හැම කෙනෙක් පිළිබඳව අපි හොඳ ආකල්පයක් ඇති කරගන්නට ඕනේ. මදාම නින්දට යන කලින් හදවතට පොඩ්ඩක් අහන්න, මේ සමාජයේ කී දෙනෙක් පිළිබඳව මම මොන විදියට මගේ හදවතෙන් ලකුණු කරගෙන තියනවාද? කී දෙනෙක් පිළිබඳව යහපත් ආකල්ප මගේ හිතේ තියනවාද? කී දෙනෙක් පිළිබඳව වැරදි ආකල්ප මගේ හිතේ තියනවාද? අල්ලාහ් අපි ආරක්ෂා කරපු දෙයක්. සමහර අවස්ථාවන් වලදී Tamanගේ බිරිඳ ගැනත් යම් ආකාරයක ප්‍රශ්නාර්ථයක් තියෙනවා. දරුවෝ ගැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. සමාජයේ අපි ආශ්‍රය කරන මිනිසුන්ගේ බහුතරයක් පිළිස ගැන අපිට වැරදි අවබෝධයක් තියෙවි. අපි ඒක මොකද කරන්නේ? අපි රඟපාන්නට පටන් ගන්නවා. අපි ඔවුන් ඉදිරියේ රඟපාන්නට පටන් ගන්නවා. සමහර අවස්ථාවන් වලදී දෙන්නට පුළුවන් මේක निराකරණය කරගන්න අපි ඒගොල්ලන් එක කතා කරන්නට පුළුවන්. ඉස්ලාමයේ මේක අපිට විග්‍රහ කරලා දෙනවා. නමුත් සමාජයේ තියෙන තවත් එක්තරා වැරදි පූර්වාදර්ශය තමයි සමහරුන් කියනවා මට මොනාරි දෙයක් තියෙනවනම් මම ගිහිල්ලා මේ මිනිස්යාගේ මූණට මහනවා. ඉස්ලාමයේ මේක ගොඩාක් දුරට දිරිමත් කරපු එක්තරා මොන හරි ගැටලුවක් තියෙනවා නම් ගිහිල්ලා කතා කරන්න ඕනේ. නමුත් ඒකේ අර්ථය තව මිනිහෙගේ හිත කඩනවා කියන එක නෙවෙයි.
ඒක මොකක්ද කියන එක හොඳ අවබෝධයකට එන්න ඕනේ සංසුන් විදියට. තව කෙනෙක්ගේ හිත තුවාල කරන විදිහට, ඔහු අවමන් කරන විදිහට, ඔහු රිදවන විදිහට අපිට ඒක කිරීමේ හැකියාවකුත් නැහැ. අද මේ සහෝදරවරුනි එක්තරා කුරාන ආයතයක් තියෙනවා. මේ සමාජයේ මිනිසුන් එක්ක හොඳට ගනුදෙනු කිරීම පිළිබඳව සමාජයේ හැම මිනිසෙක් පිළිබඳව යහපත් ආකල්ප ඇති කරගන්න වැදගත් කුරාන ආයතයක් තියෙනවා. අල්ලාහ් සුබ්හානහු වතාලා කුරානයේ කියනවා වසාරියෝ ඉලා මග්ෆිරතින් මින් රබ්බිකුම්. ඕගලන් අල්ලාහ් සුබ්හානහු වතාලා කෙරෙහි කියනවා මග්ෆිරත් පාපයට සමාව අයදීම කෙරෙහි වසාරියෝ ඉක්මන් වෙන්න. ප්‍රමාද වෙන්න එපා. මේ කතා කරන මොහොතේ අපි ප්‍රමාදයි. හැම තප්පරේම අල්ලාහ් කියන ඉක්මන් වෙන්න. අල්ලාහගේ සමාව ඕගලන් ගන්න. ඇයි? අල්ලාහගේ සමාව තිබුණොත් තමයි ස්වර්ගය. ඒක කලින් ස්වර්ගයක් නැහැ. සමාවට කලින් රහමත් තියෙන්න ඕනේ. ඊට පස්සේ සමාව මග්ෆිරත් ඊට පස්සේ අපිට ස්වර්ගයට අසල් වෙන්නට පුළුවන්. දැන් අල්ලාහ් සුබ්හානහු වතාලා කියන මිනිසුනේ වසාරියෝ ඕගලන් ඉක්මන් වෙන්න. ඇයි ඉක්මන් වෙන්න කියන්නේ? කාගේ හරි මිනිසෙක්ගේ ජීවිතේ තෞබා වැඩි වෙන්න අල්ලාහට ලං වෙන්න ඔහුගේ ජීවිතේ පව් කරන එක අඩුයි. කාගේ හරි ජීවිතේ තියෙනවා නම් මේ පව මට නතර කරගන්න බෑනේ, මේ පාපය මට නතර කරගන්න බෑ, මේක එක දිගටම සිද්ධ වෙනවා කියන එකේ අර්ථය ඒ පාපය වෙනුවෙන් තෞබා කරන එකේ අල්ලාහ් කෙරෙහි සමාව අයදීම කිරීමේදී යම් අඩුපාඩුවක් තියෙනවා කියන එක. එනිසා ආදරණීය සහෝදරවරුනි අපි නිතර අපි ඔයගලගේ ජීවිතයේ සිද්ධ වෙන හැම දෙයකටම අල්ලාහ් සුබ්හානහු වතාලා ගාවෙන් සමාව ඇදී යුතුයි. ඉලා මග්ෆිරතින් මින් රබ්බිකුම්. ඒක අල්ලාහ්ගෙන් ලැබෙනා වූ දෙයක්. නැවත අල්ලාහ් සුබ්හානහු වතාලා කියන වජන්නති. ඔයගලන් ස්වර්ගයට නිතර ඉල්ලන්න. අරුණ සමාවාතු වල් අරල්. ඒකේ ප්‍රමාණය මේ අහස භූමිය තරම් විශාල වේ. සුබ්හානල්ලාහ්. මායින් ලකුණු කරලා නැහැ. ලක්ෂිත කරලා නැහැ, අංකිත කරලා නැහැ. ප්‍රමාණය ගැන අල්ලාහ් සුබ්හානහු වතාලා කියන්නේ නැහැ. වටිනාකම කියලා නිම කරන්න බෑ මිනිසුනේ. ඕගොල්ලෝ මේකට ඉක්මන් වෙන්න. පාපයට සමාවය දෙන්න, ස්වර්ගයට ඕගොල්ලෝ ඉක්මන් වෙන්න. ඔය ඉද්දත් එය ප්‍රතිඥාවලක් කරලා තියෙනවා. එහෙම නැත්නම් එය ප්‍රතිඥා දීලා තියෙන අල්ලාහ් සුබ්හානහු වතාලා ලිල් මුත්තකීන් අල්ලාහට බය වෙච්ච මිනිසුන් උදෙසා. මහා කාටද මේක? අල්ලාහට බය වෙච්ච මිනිසුන්ට තමයි මේ ස්වර්ගය කියලා කිව්වට පස්සේ මේ මුත්තකීන්ලා කවුද? නිතර පව් වලට සමාව අයදින, නිතර ස්වර්ගයේ ඉල්ලන, මෙච්චර ශ්‍රේෂ්ඨ ස්වර්ගයක් තියෙන මේ මුත්තකීන්ලා කවුද? මේ අල්ලාහට බය වෙච්ච මිනිස්සු කවුද කියන එක ඊගව කුරාන ආයතය අල්ලාහ් විග්‍රහ කරලා දෙනවා. අල්ලදීන ඔවුන් කෙසේදයක් යුන්ෆිකූන වියදම් කරන්නෝය ෆිස්සරා ඉවල්ලරා. යහපත් කාලයේදීත් අයහපත් කාලයේදීත් ඔවුන් වියදම් කරන්නෝය. සුබ්හානල්ලාහ්. ආර්ථිකයේ ශක්තිමත්ව තියෙද්දිත් ඒගොල්ලෝ වියදම් කරනවා. ටිකක් තද වෙලා ආර්ථික අවපාතයට ගිහිලා දරිද්‍රතාවයේ ඉදිරියේ ආර්ථිකයේ කඩාවැටීම ඉදිරියේ Taman දුගීභාවයට බිය වෙන අවස්ථාවේදීත් ඒගොල්ලෝ වියදම් කරනවා. මුදල් විතරක් නෙමෙයි. Tamanගේ කාලය, ශ්‍රමය, දැනුම, අත්දැකීම, වචනින් කියනා වූ උපදේශනයන් මේ සියල්ලත් ඒක කරනවා. සුබ්හානල්ලාහ්. ඇයි හොඳ කාලයේදී අපි වියදම් කරනවා අතිරික්තයක් ඇටියට තියෙන අවස්ථාවේදී වියදම් කරනකොට අපිට හිතෙනවා අපිට තව තියෙනවා කියලා. නැති කාලයේදී අපි වියදම් කරනකොට අපි දන්නවා අල්ලාහ් තමයි මට දෙන්න ඉන්නේ කියලා. අල්ලාහ් මට මේක කුලිය දෙයි කියලා. ඒ කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා කියන නිසා තමයි මුත්තකීන්ලා කියන්නේ එක කාලයකට සීමා වෙච්ච මිනිස්සු නෙවෙයි. යහපතේදී අයහපතේදී ආර්ථික අවස්ථාවන් වලදී ඔවුන් වියදම් කරන්න ඕය. ඊවල පස්සේ තව දෙයක් කියන ඊගාවකට. මේ මුත්තකීන්ලාගේ ගතිගුණ වල් කාමිනීනල් ගයිබ්. ඔවුන්ගේ තරහ આવුත් ඔවුන් එක පාලනය කරගන්නවා. සුබ්හානල්ලාහ්. ඔවුන් ස්වර්ගයේ ඉල්ලනවා, පාපයට සමාව ඉල්ලනවා, හොඳ කාලයේදී නරක කාලයේදී අල්ලාහ් වෙනුවෙන් වියදම් කරනවා, තරහ આવුත් පාලනය කරගන්නවා. මේක එකිනෙකට ගලපන්න පුළුවන්. ඇයි අල්ලාහ් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් වෙන්නේ තරහ આવුත් පාලනය කරන්න පුළුවන් මිනිස්සුන්ට. මිනිහෙක්ට තරහක් આવුත් වියදම් කරන්න බෑ. සමාජයත් එක්ක තරහ આવුත් වියදම් කරන්නට බෑනේ. ඒගොල්ලෝ මේකෙන් ඈත් වෙන්නට බලනවා. නැවත අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා වල් ආෆීනා ලින්නා. මිනිස්සුත් එක්ක ඒගොල්ලන් යහපත් විදියට කොන්දේසි විරහිත මේගොල්ලන් මිනිස්සුන්ට සමාව දෙනවා. සුබ්හානල්ලාහ්. අල්ලාහ්ගෙන් සමාව ඉල්ලන කෙනා වැරදි කරන්නේ නැහැ. එයා ස්වර්ගයේ ඉන්නවා. ස්වර්ගයේ ඉල්ලන කෙනා හොඳ කාලයේදී නරක කාලයේදී සමාජය වෙනුවෙන් වියදම් කරන අල්ලාහ් වෙනුවෙන් එයාට එහෙම කරනකොට තරහක් ආවොත් එයා පාලනය කරගන්නවා. සමාජයට කොන්දේසි විරහිතව සමාව දෙනවා. සුබ්හානල්ලාහ්. එහෙම කරලා එයාට අසාධාරණ වෙනවා නම්
එයාට හිත රිදෙනවා නම්, එයාට සමාජයේ නැගී සිටින්නට අමාරුයි නම්, එයාව රිදවනවා නම්, එයා ඒකට පරිගන්නේ නැහැ. අල්ලාහ් යුහිබ්බුල් මුහ්සිනීන්. අල්ලාහ් මෙන්න මේ වගේ ඉහ්සාන් කියන මේ වගේ යහපත් මිනිසුන්ට අල්ලාහ් හුඟක් කැමතියි. සුබ්හානල්ලාහ්. මාවත් ඔයගොල්ලෝ සියලුම දෙනාවත් අල්ලාහ් ඒ විදිහට කපුල් කරගන්නේ. නැවත අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා. මෙච්චර ගතිගුණ ටිකක් කිව්වට පස්සේ පාපයට සමාවෙන්න, ස්වර්ගයේ ඉන්න, අල්ලාහ් වෙනුවෙන්ම දියදම් කරන, තරහව පාලනය කරගන්න, මිනිසුන්ට කොන්දේසි විදිහට සමාව දෙන කරුණ පහ. මේ වගේ කෙනෙක් සමාජයේ කොච්චර හොඳයිද? කොච්චර වටිනවද? කොච්චර යහපත් මිනිස්සුද? දැන් අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා. වල්ලදීන ඉදා ෆඅලු ෆාහිෂතන් යම් ආකාරයක වල්ලදීන ඔක්කේ ඉදා ෆඅලු ෆාහිෂතන් මේගොල්ලන්ගේ ජීවිතේ අති භයානක පාපයක් සිද්ධ වුණා. ෆාහිෂා කියන්නේ බරපතලයි. කුරානයේ කියනවා ලා තකරබු සිනා ඉන්නහු කාන ෆාහිෂා. ඔයගොල්ලන් සිනාවට ලංවන්නට එපා. ඒක ෆාහිෂා, ඒක භයානක පාපයක්. මෙන්න මේ වගේ පවක් මේ මිනිසුන් අතින් සිද්ධ වුණොත් මේගොල්ලන් අතින් පවවැඩෙන්න වෙන්න පුළුවන්ද? පුළුවන්. කොච්චර තක්වා තියෙන ඊමාන් තියෙන කොච්චර මුත්තකීන් උනත් ඒගොල්ලන් අතින් සිද්ධ වෙන්න පුළුවන්. අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා වල්ලදීන ඉදා ෆාලු ෆාහිෂතන් අව රලමු අන්ෆුසහුම්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අතින් තමයි බරපතල වැරද්දක් සිද්ධ වුණා. නකරුල්ලාහ්. ඒගොල්ලන්ට අල්ලාහව මතක් වෙයි. අල්ලාහ් ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා. ඒගොල්ලන්ගේ කලින් ජීවිතයේ තිබ්බ ගුණාංග හින්දා යම් ආකාරයකින් ඒගොල්ලන්ට පාපයක් සිද්ධ වුණත් අල්ලාහ් අවස්ථාවක් දෙනවා යන්නේ. අල්ලාහව මතක් කරගන්න. සුබ්හානල්ලාහ්. ඒ ලෝකේ ඉන්න බරපතලම අවාසනාවන්ත මිනිස්සු කවුද කියලා දන්නවද? පව් වැඩ කරාට පස්සේ අල්ලාහ් කරේ තවබා කරන්න වෙලාවක් නැතුව මේ මිනිස්සු. එවන් කතාවෙන් අල්ලාහ් අපි ඔයගොල්ලන්ව ආරක්ෂා කරන්නේ. මේ මුත්තකින්නට මෙහෙම සිද්ධ වෙන්න පුළුවන්. භයානක වැරද්දක් සිද්ධ වෙන්නට පුළුවන්. සුබ්හානල්ලාහ්. අද මේ සහෝදරවරුනි දැන් අපිට සමාජයේ ඉන්න මිනිස්සු නැගෙල්ල දෙක් කරන්න පුළුවන් මූ කරන වැඩ. මෙතන පල්ලියේ ඉන්නේ මේ අන්දිනයන්තුම මේ කොහොමද? කාටවත් අපිට වේචනය කරන්න බෑ. ඒගොල්ලන් එක්ක තියෙන සම්බන්ධතාවය අල්ලාහ් එක බලාගන්නේ. වැරද්දක් දැක්කොත් ඒක කියලා දෙන්න. කාටවත් තියාගන්න එපා. හිත පිරිසුදු වෙන්න ඕනේ. අල්ලාහ් සුබ්හානහු වතාලා කියන ඒගොල්ලන්ගේ ජීවිතේ වැරද්දක් සිද්ධ වුණොත් රකරුල්ලාහ් ඒගොල්ලන්ට අල්ලාහ්ව මතක් වෙයි. වමන් යග්ෆිරු දුනූබ ඉල්ලල්ලාහ්. අල්ලාහ් හැරෙන්නට ඒගොල්ලන්ගේ ජීවිතේ පවුලට සමාව ලබා දෙන්න වෙන කවුද ඉන්නේ කියලා කිව්වට පස්සේ අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා වලම් යුසිරු අලා මා ෆඅලු වහුම් යඅලමූන්. වලම් යුසිරු ඒගොල්ලන් නැවත කරන්නේ අලා මා ෆඅලු ඒගොල්ලන් කරපු දේ වහුම් යඅලමූන් ඒගොල්ලන් දැන මේ දේ කරන්නේ. සමහරවිට හිතන්න පුළුවන් නේ ජුම්මා එකේ කිව්වනේ ඕන මිනිස්සුෙකුට වැරදෙනවා කියලා. ඒ නිසා ඒ සම්මුද චෙක් එකක් රිටර්න් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් ආකාරයකින් මට වැරදෙන්න පුළුවන්. එහෙම හිතාගන්න එපා. මෙහෙම සිද්ධ වෙන්නේ ජීවිතේ එක වතාවයි. ජීවිතේ එක වතාවයි එහෙම සිද්ධ වෙන්නේ. ඒකත් එක්කම වලන් යුසිරු අලාමා ෆාලු ඒගොල්ලන් කරන වැරද්දට ඒගොල්ලන් නැවත ඒ දේවල් කරන්නේ නැහැ. ඒ නිසා අදන්නේ සහෝදරවරුනි මේ සමාජය තුළ ජීවත් වෙන අවස්ථාවේදී හිත පිරිසුදු කරගන්න. සියවල් කරන නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාලා මදීනාවේදී එක්තරා සාමාන්‍ය බුද්ධිමත්තම අඩු එක්තරා වූ කාන්තාවක් අඩු බුද්ධි වර්ධනයක් තියෙන කාන්තාවකුත් නබිතුමා ගාවට ඇවිල්ලා සමහර වෙලාවට නබිතුමාගේ අත අල්ලගෙන කතා කරගෙන ඉන්නවා. නබිතුමා දන්නවනේ මානසික ආබාධයකින් පෙළෙන කාන්තාවක් කියලා දැනගෙන ඇය නබිතුමාගේ අත අත්හරින තාක්කල් නබිතුමා අතාරින්නේ නැහැ. ඇයි හිත කැඩේ කියලා. මානසික ලෙඩකින් පෙළෙන මානසික යම්කිසි හේනියකින් පෙළෙන කාන්තාවකටත් නබිතුමාගේ සැලකීම මෙසේනම් අද මේ සමදරවලනේ මේ සමාජයේ මිනිස්සුත් එක්ක අපි කොහොම ආශ්‍රය කරන්න ඕනද? ඒ නිසා බාහිර දේවල් කියලා කවදාවත් විනිශ්චය කරන්නට එපා. අපිටයි කියන්නේ. ඒක හිඟන්නෙක් වෙන්නට පුළුවන්. අපේ පරම හතුරෙක් වෙන්නට පුළුවන්. ඒ වගේම අපේ ඇස්වලට පින්නට බැරි කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් ඔවුන් වෙනුවෙන් අපි හදවත් පිරිසුදු භාවයට පත් වෙන්නට ඕනේ. අපි යහපත් මුස්ලිම්වරු වෙන්න. එනිසා සාධනීය සහෝදරවරුනි, මේ යහපත් මිනිස්සුන්ට පරිවර්තනය වුණොත් තමයි මේ සමාජයේ ඉන්න මිනිසුන්ට කොන්දේසි විරහිතව අපිට සමාව දෙන්න පුළුවන්. කොන්දේසි විරහිතව ප්‍රාර්ථනා කරන්න පුළුවන්.
ඉන්ෂාඅල්ලාහ් ලබන සතියේ වෙන අවස්ථාවේදී ඕගොල්ලන්ගේ මස්ජිදයේ තුල මුස්ලිම් නොවන ජනතාවට ඉගෙන ගන්න මුස්ලිම් වරුන් පිළිබඳ ඉගෙන ගන්න එක්තරා අවස්ථා කමියුනිටි සෙන්ටර් එකක් ඕපන් කරන්නට විවෘත කරන්නට අවස්ථාවක් සලසලා දීලා තියෙනවා. මේ පිළිබඳව මිනිස්සුන්ට හොඳ ආකල්පත් ඇති නරක ආකල්පත් ඇති නරක ආකල්ප තියෙන මිනිස්සුනුත් හොඳ හේතුවක් නිසා තමයි ඒක ඇති වෙන්නේ. ඇයි? ඒගොල්ලන් හිතන මේකෙන් ඉස්ලාමයට හානියක් සිද්ධ වෙයිද? ඒ ඉස්ලාමයට තියෙන ආදරය නිසා. එහෙම මත තියෙන කට්ටිය ඒ වගේම මේකට යහපත් මත තියෙන කට්ටිය ඒගොල්ලෝ එකතු වෙලා මේක යහපත් ආකාරයකින් අපිට සමාජයට ඉදිරිපත් කරන්න ඕන. ඉස්ලාම අපිට විතරයි කියන්නේ නෙවෙයි. ඉස්ලාම අපිට විතරයි කියන්නේ නෙවෙයි. මේ පාරේ යන හැම මිනිසෙකුටම කලිමාව ලැබිය යුතුමයි. කලිමාව ලැබිය යුතුමයි. මේක අපිට හිතේ බෝධලයක් නෙවෙයි. ඕන් එක විවෘත විය යුතුමයි. ඕන් අල්ලාහ් ගැන ඉගෙන ගන්න යුතුමයි. ඕනුත් හිත ස්වර්ගයට යා යුතුමයි. ඒකට මොන මාර්ගයකට අපිට විවෘත කරන්න පුළුවන්ද? මේ හැමදේම විවෘත කිරීමත් අවශ්‍ය සාධකයක් කියන එක අපි කරනවා. එනිසා ආදරණීය සහෝදරවරුනි, අප සියලුම දෙනාගේ හදවත් අල්ලාහ් සුබ්හානහු වතාලා විවෘත කර දෙන්න බෑ යා අල්ලාහ්. මේ සමාජයේ කිසිම පුද්ගලෙක් කෙරෙහි වැරදි අවබෝධයක් ඇති කරන්නට එපා යා අල්ලාහ්. යා අල්ලාහ්. සුදු අස්තරයක් මෙන්න අපේ හදවත පරිවර්තනය කරන්න බෑ යා අල්ලාහ්. ඔබ ගාවට අපි කැමෙන අවස්ථාවේදී මේ ලෝකයේ කිසිම මිනිසෙක් කෙරෙහි වැරදි අවබෝධයකින් අපි හිත හොද නෑ යා අල්ලාහ්. යා අල්ලාහ්. නුඹ අපට අවස්ථාව ලබා දෙනවා වගේම අපි මිනිස්සුන්ට අවස්ථාව ලබා දෙන්න අපේ හදවත විවෘත කරනවා යා අල්ලාහ්. යලපගේ ආදරණීය දෙමව්පියන් විපාකයන් සමාව ලබා දෙනවා යා අල්ලාහ්. ඔබ මෙලොව පාපවල සදාකාලික ජයග්‍රහණ ලබා දෙනවා යා අල්ලාහ්. යා අල්ලාහ් අපගේ ආදරණීය බිරිඳවරුන්ගේ පාපයන් වලට සමාව ලබා දෙනවා යා අල්ලාහ්. ඔවුන් මෙලොව පාපවල ජයග්‍රහණ ලබා දෙනවා යා අල්ලාහ්. ඒ වගේම අපේ දරුවන් යා අල්ලාහ් නුඹ වෙනුවෙන් ජීවත් වෙන්න වෙනුවෙන් මරණය පස්සට සලසා දෙනවා යා අල්ලාහ්. යා අල්ලාහ් නුඹේ ධර්මයේ විශ්වාස කරගෙන හුඟක් මිනිස්සු මේ ධර්මයට ඇතුල් වෙනවා යා අල්ලාහ්. ඒ සියලුම දෙනාම ගෞරවයට පත් කරනවා යා අල්ලාහ්. ඔන්න කීර්තියට පත් කරනවා යා අල්ලාහ්. ඔන්නගේ හලාල් අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරනවා යා අල්ලාහ්. හුඟක් මිනිස්සු ණයත් එක්ක ජීවත් වෙනවා යා අල්ලාහ්. ඒ ණය ඉක්මනින් ගෙවා ගැනීමට උන්ට අවස්ථාවක් සලසා දෙනවා යා අල්ලාහ්. හුඟක් මිනිස්සු ලෙඩුන් හැටියට ජීවත් වෙනවා යා අල්ලාහ්. ඒ සියලුම දෙනාටම යා අල්ලාහ් නිරෝගී සුවය ලබා දෙනවා යා අල්ලාහ්. යා අල්ලාහ් අපගේ වචන අපගේ ක්‍රියාවන් අපගේ මහන්සිය යා අල්ලාහ් අපගේ දාහය යා අල්ලාහ් ගණන් කරන්න බැරි තරම් යා අල්ලාහ් මිනිසුන්ගේ ජීවිතවලට හිදායතේ කාරණාවක් හැටියට කරනවා යා අල්ලාහ්. හිදායතේ කාරණාවක් හැටියට කරනවා යා අල්ලාහ්. කවුරුවත් අපි කබුරුලේ යා අල්ලාහ් ගණන් කරන්න බැරි තරම් මිනිසුන්ගේ ජීවිතවල ඉබාදත් අපේ කබුරුලට ගලාගෙන ඉන්නවා යා අල්ලාහ්. යා අල්ලාහ් අපි මේ ලෝකයෙන් වෙන වෙලා යන අවස්ථාවේදී යා අල්ලාහ් නුඹ ගාව ඉන්න මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම මනුස්සයෙක් අපි උගන් කරනවා යා අල්ලාහ්. නුඹ සතුටුවක්ම මනුස්සයෙක් උගන් කරනවා යා අල්ලාහ්. කල්මාවත් එක්ක යන්නේ යා අල්ලාහ්. ස්වර්ගයේ බලාගෙන ඉන්න යා අල්ලාහ්. අපාය හාම් වෙලා යන්න ඕනේ.